මේකනේ සීන් එක. මට තමුසලා විශ්වාසයි. අපේ තාත්තා ගාව තිබ්බ සල්ලි වගේක්. ඒක දැන් තියනවාද කියලා මට ෂුවර් නෑ. තමුසලා මං කොල්ල කෑවත් දන්නේ නෑනේ. අන්න ඒකයි කියන්නේ. දැන් මේ මගේ නංගි මේ. මගේම නංගි. හරි? මගේ නංගි කිව්වයි කියන්නේ ආයි හරියටම හරි ගේස් කළා කියලා ඉතින් ආයි හරියටම හරි. ආයි වරදින්න විදිහක් නෑ මගේ නංගි කිව්වයි කියන්නේ. හරිද? බලමු මගේ රත්තරන් තාත්තේ කොබලන් තාත්තගේ සල්ලි ටික කෝතත් සල්ලි ටික බලා ගන්නම්කෝ කෝ තාත්තේ පිටිපස්සේ ආකෝ අම්මට සරි පිටිපස්සේ ආකුවත් නෑ අසාරම නේද තාත්තේ. සල්ලි ටික නෑනේ. සල්ලි ටික නෑ. හරි. බලන්නකෝ ඉතින්. හරි. සල්ලි ටික නෑ. තකිට තක එන්න මචං එන්න මේක ලකීගේ ආතල් එක ආතල් ලකී මූමාර ලකී ගම වටේම රවුම් ගහන පිස්සු ලකී ආතල් ලකී මූසිරා ලකී කන්න දුන්නොත් ඕන එකෙක්ටම මූ ලකී මිහින්තලාවට ඉහලින් පොසොන් සඳක් පායනවා අසරණයා නාමයෙන් ලකී පිනක් සොයනවා මඩේ වැටුණු අසරණයෙක් නාවලා පිරිසිදු කරලා බත්පතකින් කුසගිනි නිවලා සැනසෙන්නට හිතනවා අදත් අපි ආවා ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ඔයගොල්ලන්ගේ ප්‍රියතම YouTube channel එකත් එක්ක අසරණයා YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ අද එකතු වෙන්නේ. ඉතින් අද අපි හිතුවා මේ පොසොන් දවස් විශේෂ කරගෙන ඔයගලන්ට අලුත් දෙයක් අපෙන් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්ක තමයි අපි plan කරේ. අද අපි සූදානම් වෙලා ඉන්නේ. අපි ඉන්නේ හරි අමුතු පරිසරයක. අපි මේ පරිසරයේ ඉඳගෙන අපි හොයනවා අද මේ පොසොන් දවසේ අසරණ පුද්ගලෙක්. ඉතින් මේ අසරණ පුද්ගලයාට අද අපි අලුත් වැඩක් ලස්සන වැඩක් කරන්න යන්නේ. ඔයගොල්ලෝ අනිත් YouTube channel වලින් මේ වගේ දේවල් දැකලා ඇති. ඒ වුණාට අපි කරන්න යන්නේ ඉතාමත් වෙනස් දෙයක්. අපි යන් ඉස්සරහට. අපි යන් ඉතින් අපි පොසොන් දවස කියන්නේ ඉතාමත් උතුම් දවසක් නේ. ඉතින් ඒ උතුම් දවසේ අපි මේ කරන වැඩේ ගැන ඔයගලන්ට මොකක්ද හිතෙන්නේ? නේ ඔයගොල්ලෝ ඒක නම් ඔයගලන්ට මොකක්ද දැනෙන්නේ? ඔයගලන්ට ෆීල් වෙන්නේ මොකක්ද? ඒ ෆීල් එක අපිට කියන්න. ඒ ෆීල් එක අපිට කියන්න අපිත් එක්ක එකතු වෙන්න අපිට කමෙන්ට් කරන්න අපේ YouTube channel එක subscribe කරන්න like කරන්න share කරන්න අමතක කරන්න එපා. right මොකද තාද කොහොමද මේ presentation එක අවුලන්නේ වාසි මැක්සා right ඒක ලෝසි අර උන් ගම් දෙකක් මාරුවා සිපිලිනේ ලල් මේ හරියන්නේ මේ ලයිට් එක දැන් මේමයි හරියා මේ අපි නිකන් දැන් අසරණ ඩයල් එකක් හොයාගන්න ඕනේ හරි ඒක අමාරු වෙන එකක් නෑ මේ හැබැයි මේ බෝඩරේ පොඩ්ඩක් ඩේන්ජර් අන්න වෙයි හරි ඒකින්ද මේ අපි ගිහිල්ලා මේ ෂේප් එකේ බලමු අසරණ ඩයල් එකක් ඉන්නවද කියලා right රන් මතු නෑ කියා මාදිල් දිල් කියා කීවා මට තව මතකයි රන් මසු නෑ කියා මාදිල් දිල් කියා කීවා මට තව මතකයි රන් මසු නෑ කියා මාදිල් දිල් කියා කීවා වෙන්දලා කියයි මේ වෙලාවට අසරණයක් හොයාගන්න
හරි හරි බං අසරණේ කම්බේ පොඩ්ඩක් ඉඳන් උඹ අසරණ වෙලා අනුඹ මෙච්චා ගන්න. කරනව තමයි මේ දවස්වල. සබ්ජෙක්ට් තියෙනවනේ. උඩ. ලිඳුල් කියා කීවා මට තව මතක රන් මසු නෑ කියා මා දිලිඳුල් කියා කීවා මට තව මතකයි Oh yeah. මා දිලිඳුල් කීවා මට තව මතක රන් මසු නෑ කියා මා දිලිඳුල් කියා කීවා මට තව මතියා මා දිලිඳුල් කියා කීවා මට තව මතකයි මා දිලිඳුල් කියා Alright. ඉන්න අසරණේ ඉන්නවා. මා දිලිඳුල් කියා කීවා මට තව අද මෙයාට මතක නෑලු. ඉතින් මගේ යාළුවනේ මගේ බොක්කලා අපි ඕගලන්ට පොරොන්දු වුණා අද උතුම් පොහොය දවසේ පොසොන් පොහොය දවසේ අපේ අසරණයා YouTube channel එකෙන් ඕගලන්ට විශේෂ දෙයක් කරනවා කියලා. ඉතින් එන්නේ ඒකට තමයි දැන් මේ අවකාශය හැදලා තින්නේ. මේ ඊට ප්‍රස්තාව හැදලා තින්නේ ඒකට තමයි. ඉතින් බලන්න මගේ බොක්කලා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා මගේ යාළුවෝ හැමෝම අද මේ අසරණයා පොඩ්ඩක් තාම්බා දින්දුයි තමයි ඔන්න ඕකට කට් කරලා ආයි ගනි. ආයි කට් කරලා ගනි. මා දිලිඳුල් කියා අන්න රයිට් මගේ බොක්කලා මගේ යාළුවනේ. ඉතින් මෙන්න මේ අසරණයට මේ දින්දුලට අද අපි මොකද කරන්නේ? බලාගෙන ඉන්න. අද උතුම් පොයි දවසේ මේ අසරණයත් එක්ක අපි මොකද කරන්නේ කියලා. දින්දුයි අංකල්. හරි දින්දුයි අංකල්. මේ හරි මේ අහන්නකො අපි පොඩ්ඩක් මේ පොඩි ඉන්නකො අපි මේ පොඩ්ඩක් රැවුල කොණ්ඩේ පොඩ්ඩක් කපමුද? මා දිලිඳුල් කියා මා දිලිඳුල් කියා මේ අහන්නකො මා දිලිඳුල් මේ අහන්නකො අංකල් මේ පොඩ්ඩක් නාමුද මා දිලිඳුල් කියා මා දිලිඳුල් හරි දිලිඳුයි තමයි මේ සරාත් සුවඳ පවන් අඟහනවා මා දිලිඳුල් කියා මා දිලිඳුල් කියා මා දිලිඳුල් කියා මා දිලිඳුල් කියා හරි මා දිලිඳුල් දිලිඳුයි කියා හරි දෙයියනේ වෙන්න නැන්ද දිලිඳුයි හරි මේ නාමු රැවුල කපලා නාමු කියා ඒ මට තනියම නාවන්න මා දිලිඳුල් කියා ආ මා දිලිඳුල් කියා මා දිලිඳුල් පොසොන් සඳේ සිසිලස යට ගිනිගත්තු හිත් තියෙනවා සැබෑ අසරණයෝ වැටිලා හොරු රජවී වැජබෙනවා අපි හරි මේ වැටි අතරිනෝ හරි දැන් අපි මේ පොඩි සපෝට් එකක් දෙන්න හැදුවා අද මේ පොසොන් පොයි දවසේ මේ වගේ තාත්තා ආයෙම තාත්තලු රැවුල කොණ්ඩේ ඇවිල්ලා නාවල අරන් පොඩ්ඩක් පිරිසිදු කරන්න බැලුවේ. ඔව් නේද බලන්නකො තාත්තන රැවුල කොණ්ඩේ කපලා පිරිසිදු තියාගන්න බෑ. ලියාගන්න මේ අපේ පාමසි දාපුරේට මේ මොනසෙ මේ ගෙයින් එලිට ලාගිය අතක් නැතුව ගියා. පාමසි ආපුරේ මෙයා ආයුර්වේදයේ ගුලියක් කාලා ලොකද ඉතින් නටනට හිටියේ. ඔව් ට්‍රැක් අවුට් වෙලා රිපෝට් එකක් තියෙනවා. ට්‍රැක් අවුට් එකක් තියෙනවා තමයි. ඉතින් අපි කිව්වා අපේ අසල දවසලා මේ නාවල නාවලට දවසලා කරන්නේ මොකද මගුලත් වේ දවසලා කරන්නේ. ඒ හොඳයි නැසේ කරන්න නැති මේ මොන්ස්ටර් ඒකනේ මේකනේ සීන් එක. මට තමුසලා විශ්වාසයි. අපේ තාත්තා ගාව තිබ්බ සල්ලි වගේක්. ඒක දැන් තියනවද කියලා මට ෂුවර් නෑ. තමුසලා මං කොල්ල කෑවත් දන්නේ නෑනේ. අන්න ඒකයි කියන්නේ. දැන් මේ මගේ නංගි මේ මගේම නංගි. හරි? මගේ නංගි කිව්වයි කියන්නේ ආයි හරියටම හරි ගේස් කළා කියලා ඉතින් ආයි හරියටම හරි. ආයි වරදින්න විදිහක් නෑ මගේ නංගි කිව්වයි කියන්නේ. හරිද? බලමු මගේ රත්තරන් තාත්තේ කොහමද තාත්තගේ සල්ලි ටික කෝ සල්ලි ටික බලා ගන්නම්කෝ කෝ තාත්තේ පිටිපස්සේ ආකෝ අම්මට සරි පිටිපස්සේ ආකුවත් නෑ අසාරම නේද තාත්තේ. සල්ලි ටික නෑනේ. සල්ලි ටික නෑ. හරි. බලන්නකෝ ඉතින්. හරි. සල්ලි ටික නෑ.
මේ අපි ගත්තේ නෑ නංගි මේ මගේ නංගියා මේ පිස්සුද අපි මේ YouTube channel එකක් කරන්නේ අසරණයා කියලා නේ අසරණයා YouTube channel එකෙන් අද මේ පොසොන් පොයේ දවසේ ඔව් මේ රැවුල කොණ්ඩේ කපලා මේ මිනිස්සයා පොඩ්ඩක් පිරිසුදු කරලා නාවල කරලා පොඩි මේ පොයේ දවසේ පිනක් කරගන්න අපි හැදුවේ. ඒකනේ අපි ඒක ට්‍රෙන්ඩින් කරලා YouTube එකට දාලා නේ පොඩි සෙල්ලමක් දාන්න අපි හැදුවේ ඉතින් මේ අංකල් ඉතින් නේ ඒකට නිකන් මොකක්ද අර කිව්ව කොහේ හරි වට ගත්තක් දන්නේ නැහැ මේ අක අපි මේ කෙල්ලනේ පිස්සුවක් එක්ක. ඒකනේ මම අර මොකක්ද මේ ආ අල්ල ගන්න එපා නංගි. අර සින්දුවක් කියනවා මොකක්ද ගන්න ඕන ඕක තමයි කතන්දරේ උනේ තමුතර මොනවද ඔය කරන්නේ වැඩ බලන්න මේ මනුස්සයාගේ තිබි ළඟ තිබි සල්ලි ටික එකක් පුට්ටක්වත් නැහැ නේ පර්ස් එක පිටින් නැහැ නේ මේ කීයක්ද නංගි තියෙන්නේ නැත්නම් 5000ක් පිස්සුද අයියේ 1500ක් තිබ්බා. අයියෝ හෙන ගහන්න එපා ඔය තමුතරට මේ කරන වැඩ වලට කොසම් පොයි දවසේ කිය මොනවද ඔය කරන වැඩ ඈ තමුතර මොකද YouTube channel එකක් කිව්වනේ ඔව් අසරණය අසරණය මම දෙන්නම්කෝ අසරණ වෙන්නම තමුතරට මම දන්න YouTube channel ටිකක් තියෙනවා තමුතරගේ channel එක බලලා මම 30 පස්සේ මුවා පෙන්නුවා වගේ නෑ මුවා පස්සේ 30 පෙන්නුවා වගේ මම පන්නන්නේ බලලා තමුතරට කරන වැඩේ අවුල නන්නත්තර කරනවා මම තමුතරට දන්නේ මගේ හැටි හරි එහෙම කරන්න එපා බලන්නකො ඉතින් ඔයාගේ තාත්තා කියනවා බලන්නකො තාත්තගේ රවුල කපලා නැහැ තාත්තා පිළිවෙලකට තියලා නැහැ හිඟන්නේ කියලානේ දකින්න මිනිස්සෙක් කිතන්නේ අපි තනි කරම හිඟන්නේ. ගුලියක් ආව හිඟන්නේ කකබන්න හිඟන්නේ වගේ පේන්නේ නැද්ද මොකද යකෝ රැවුලව ඔක්කොම හිඟන්නේ දැන් මාත් හිඟන්නේ කියන්නේ බෑ එහෙනම් කියන්නේ අපි දන්නේ නැහැ නේද අපි දන්නේ මේ නැහැ මොනසගේ ආසාව රැවුලවන්නේ මේ මොනස රැවුල කපන්න දෙන්නේ නැහැ රැවුල කපනවා කියන්නේ මේ මොනස බෙල්ල කපනවා වගේ අමුතර එනවා මෙතන මේ රැවුලක් කපන්න ආවා ආද්ද මොකද කියන්නේ ඔයගොල්ලෝ මොකද කියන්නේ සමහර හදිදි කියනවා ගත්තා අපි අපිට මොනවද මේ දන්නේ මනුස්සර මේ පිට වෙන්නේ කියලා අපිට වෙච්චා. මේ යකා 10500 මොනේ. මේ යකා කෙලපු විශ්ව හැටියට කොහේ හරි වට්ටගෙන ඇති ෂුවර්. මේ නැත්තම් ඌ 10500ම ගුලි දාලා. සේලම් කරන්න ෂුවර්. දෙන්න එපා නෑ. ඒ අපි අසරණ මනුස්සර පිට වෙන්නේ ගියේ. කැමරාවකුත් තියෙනවා නේද ඔව් හරි කැමරාව බලමු. කැමරාව වර යන්න නෙවෙයි ඇයි මොනවා කරන්නද අයි මොනවා කරන්නද කියන්නේ රුපියල් 10500ක් කරන් නිකන් යන්නද කියන්නේ අයිය ගන්න මම කැමරාව. අවශ්‍ය ගන්නවා මම මේ මිනිහට නායා හරිද තෙන්න දස්ත කරන පැනතන අපිට දස්ත කරන්න ඔයා නෑ නම් මම මුගටි අහන්න පැන්න ගම කළු ගාලා කන්නේ පෙනේ ආව් ගායි බනිත් ඔබේ ආව් ගායි අයි බනිස් කන්න අවුරුදු 20ක් කියලා හිතුවද මේක සිංහල අවුරුදු කියලා ආව් හිතුවද දවල්ටි බලාගත්තා ඒක කොට්ට කර දානගේ හරි බලමුකෝ බලමු සල්ලි දෙන්න තු යනවලක බලන්න මෙතන මං ගන්නවා පොලිසියට කෝල් එකක් අයියේ මේ කීයේ ගොඩ ගන්නකෝ අය අද පොයේ දවසේනේ අයියේ අනේ මම මනුස්සර පිට වෙන්නනේ ඒකනේ අයියේ පොඩ ඕ අන්න ඒකනේ අන්න එහෙම එනවා තමුතර මේ අසරණ තාත්තගේ සල්ලි ටික අරගෙන එනවා මෙතන හරි දැන් අයියට මොකද්ද වෙන්න ඕනේ වෙන්න ඕනේ සල්ලි ටික දෙනවා අපි ගත්තේ නෑ කියන එක ආන්නකෝ ඉතින් මේ අයියේ මොකද්ද අයියේ අපි හොඳ වැඩක් නේ අයියේ කරන්න කී දෙන්නේ නැහනේ මම පොලිසියට කෝල් කරනවා අයි කියන එක ආන්න අයියේ මොන කරන්න එපා. කරන්න එපා අයියේ 10500. 10500 අයියේ මේවයි මේ 10000ක් නෑ අයියේ 2000ක් දෙන්නම් 2000ක් දෙන්නම් ඇයි 10500 ගත්තා නම් 10500 දෙන්න ඕනේ අයියේ ඉතින් අපි ගන්න එපෑයි දෙන්න නේද පොඩක් තේරුම් ගන්නකෝ අයියේ 2000ක් දෙන්නම් ටිකක් දෙන්න සන්තකේම තියෙන එච්චරයි අයියේ. 10500 කරන් 2000 තියලා මාර වෙන්නේ පොලිසියට කවදාද අනේ අයියේ දෙන්නම් මේමයි හරි මේ හරි තියෙනවා අයියේ මේක ගන්න හරිද ඕක ගන්න නෑ ඉවරයි තිබ්බ සේසතම තමයි අයියේ දුන්නේ මේ බඩු ඉවරයි ඉවරයි මේ පොලිසියට කෝල් හරි ඒ වෙන්න මම ඒවන්සන් ටිකක් 10500 කරන්නේ කැත වැඩනේ ඔයගොල්ලෝ කරන්නේ ආයි තියෙන ගාව ගෙනත් දෙන්න ඉතින් අපි එන්නම් අයියේ සුබ පොහොය දවසක් අයියේ නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ අයියේ නංගිටත් එසේම වෙන්න ඕන. හරි අයියේ හරි. අතෙන් පොත් හරි. දෙන්න කලින්. මේ පොසොන් එකට දාන්තරයක් දෙනවා මේ වත්තේ එන්න මේ හම්බුණු දන්සල හොඳටම ඇති අයියේ අයියට පින් සිද්ධ වෙනවා අයියේ ත්‍රිවිධ රත්නේ පීඨ කාලා කරන්නේ අපි යනවා අයියේ බුල්ට ගන්න හරි බුල්ට ගන්න ඕනේ හෙට ඊට දැනට එන්න ඕනේ මම වෑන් එක අරන් එනවා හරිද හෙට පිල්ලා පන්සල ගන්න දෙන්නම් හරිනේ කුමාර
සකීගේ හිත උණු වෙනවා පරුවට රැවටිලා පොසොන් දිනේ පිනක් යැයි සිතා අතේ තිබුණු මුදල් දුන්නා ඇත්ත කීකයිනේ ඒ උපාලිගේ පියා නෙවේ මහපාරට හිඟන් නොදා සල්ලි හොයන පාපියෙකි මිනිස්කමත් මුදල් කරන් රඟපානා මේ ලෝකේ කැමරාවට නොපෙනෙන දේ පොය සඳට පෙනෙනවා